ආයිබෝන් අද අපි කතා කරන්නේ ලිවිං රූම් එකේ අපි කොහොමද කලර්ස් මැච් කරන්නේ කියලා. අපි ඉස්සරහට යමු. මෙතන ඇත්තටම වයිට් කලර් එක. ඔයාලට ගොඩක්ම පේන්නේ ලිවිං රූම්ස් වල වයිට් කලර් එක. මොකද හේතුව ගොඩක් අපේ ලංකාවේ අපි ගොඩක් යූස් කරන්නේ වයිට් කලර් එක නිසා. සහ වයිට් කලර් එක අපි ගත්තොත් ඒක අපිට ගොඩක් පිවිතුරු භාවයෙන් අපි කිව්වොත් පිරිසුදුකම අපි කෙනෙක්ව පිළිගන්නකොට ඊට අමතරව අපි ගත්ත අපිට ඉඩ වැඩියෙන් පේන්න, උස වැඩියෙන් පේන්න, දුර වැඩියෙන් පේන්න සහ පාළ වැඩියෙන් පේන්න අපිට වයිට් කලර් එක ගන්න පුළුවන්. සහ වයිට් කලර් එක ඇතුලේ අපි දැන් වයිට් කලර් වෝල් එක අපි පේන්ටින් එකක් අපි වෙන කලර් එකකින් දැම්මොත්, එහෙම නැත්නම් අපි සෝෆා එකක් වෙන කලර් එකකින් දැම්මොත් අපිට ඒතර වයිට් කලර් එක ඇතුලේ අපිට ඒතර හයිලයිට් කරලා පෙන්වන්න පුළුවන් මේ වයිට් කලර් එක ඇතුලේ. ඒකත් අපි වයිට් කලර් එකේ දාගෙන ඉන්න එක බෙනිෆිට් එකක් විදිහට මම දකිනවා. බ්ලූ කලර් එක. බ්ලූ කලර් එක අපි ගත්තොත් බ්ලූ කලර් එක අපි ගත්තොත් ලිවිං රූම් එකට යූස් කරාම ලිවිං රූම් එකේදී අපිට ගොඩක් අපිට කාම්ලස් ප්ලේස් එකකට අපිට ගන්න පුළුවන්. ඒක අපි ගත්තොත් අපි ගොඩක් සැහැල්ලු අපිට විවේකයක් ගන්න තැනක් එතනට අපේ heart rate එක අඩු වෙන විදිහට අපිට ලිවිං රූම් එකට යූස් කරන්න පුළුවන්. සහ බ්ලූ කලර් එක අපි walls වලට අපි ගොඩක්ම අපි මම නම් ගොඩක්ම wall එකට blue color එකක් මම select කරන්නේ නැහැ. මම ගොඩක්ම wall එක select කරන්නේ white color එක හරි yellow color එක හරි තමයි. blue color එක මම ගොඩක් use කරන්නේ furnitures වලට නැත්නම් paintings වලට මම blue color එක use කරන්නේ. මොකද හේතුව blue color එක අපි wall එකට ගෑවොත් අපිට එතකොට අපිට ඒක අපිට වෙනස් කරන්න බෑ. මොකද wall එකේ තියෙන color එක අපි දැන් blue වගේ අපි ටිකක් bright color එකක් අපි ගෑවොත් අපිට එතකොට ඒක අපි හිතමු client ඊට පස්සේ requirement එක කරනවා white color use කරන්න කියලා. අපිට එතකොට blue color එක අපිට එතකොට ඒක අයින් කරන අපිට එතකොට ගොඩක් code ප්‍රමාණයක් ගන්න වෙනවා. සහ blue color එක අපි use කරොත් අපිට සමහර client ලා කාලෙන් කාලට paintings වෙනස් කරනවා සහ ඒ furniture items වල colors වෙනස් කරනවා. ඒක එතකොට එතෙන්දී එතකොට සමහරවල්ලාට match වෙන්නේ නැහැ. මම නම් ගොඩක් වෙලාවට අනුමත කරන්නේ blue color එක use කරන furniture වලට සහ paintings වලට. green color එක. green color එක අපි ගත්තොත් ඒක ගොඩක් මේක use කරන්න පුළුවන් අපිට plants වලින්, furniture වලින්. එහෙමත් නැත්නම් අපි ගත්තොත් අපිට ornaments වලින් ඒ වගේ අපිට green color එක use කරනවා painting, abstract painting එකක්. landscape painting එකක් විදිහට අපිට use කරන්න green color එක. සහ green color එකේ තියෙන benefit එකක් තමයි ඒක 100% natural color එකක් විදිහට තමයි අපි සලකන්නේ. මොකද හේතුව plants වල environment එක ගත්තොත් ඒකට 80%ක් තියෙන green color එක. ඒ නිසා අපි ඒක use කරන්නේ ගොඩක් natural වලට තමයි අපි ඒක use කරන්නේ. nature එකත් එක්ක connect වෙලා තියෙන ඒවත් තමයි green color එක අපි ගොඩක් use කරන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් අපිට ගන්න පුළුවන් traditional concept එක ඇතුලේ ඒ වගේ concept ඇතුලේ ගොඩක් වෙලාවට තියෙන්නේ green color එක තමයි use වෙන්නේ green color plant එකක්. ඒ වගේ අපි ඒක use කරනවා. yellow color එක. yellow color එක අපි ගත්තොත් yellow color එකෙත් ගොඩක් වෙලාවට අපි use කරන්නේ තනි wall එකට yellow color එක use කරන්නේ. මොකද හේතුව එතකොට අපිට මේ wall එක අපිට ගොඩාක් අපිට ඒකේ දුර පේනවා. නැත්තම් කිව්වොත් අපිට ඉඩ වැඩි වෙලා පේනවා yellow color එක use කරා. සහ yellow color එක ඔයගොල්ලෝ කවුරුත් දන්නවා sunlight එකෙන් එන්නේ yellow color එක තමයි. අපිට yellow color එක ඇතුලේ අපිට ගොඩක් energy එක use වෙනවා. ඒක දැන් අපි ගත්තොත් අපි ගොඩක් වෙලාට energy use කරන දැන් අපි තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් classroom එකක්, library එකක්. ඒ වගේ දේවල් වලට yellow color එක use කරාම අපිට එතකොට extra energy එකක් අපිට එතකොට අපේ ඇඟ ඇතුලේ නිපද වෙනවා. එතකොට අපිට නින්දන් ප්‍රමාණය තාමත් අඩුයි. සහ එතකොට අපිට නැවුම් බවක් අපිට ඇති වෙනවා අපේ ඇඟ ඇතුලේ සහ මනස ඇතුලේ. ඒක තමයි අපිට use කරන්නේ yellow color එක. terracotta color එක. terracotta color එක කියන්නේ brown color එකයි red color එකයි ගොඩක් mix වෙච්ච color එකක්. ඕගොල්ලෝ කවුරුත් දන්නවා brown color එක හැදෙන්නේ blue color එකයි yellow color එකයි red color එකයි use කරලා තමයි හැදෙන්නේ. ඒ කියන්නේ primary colors තුන use කරලා තමයි brown color එක හැදෙන්නේ. ඒ primary
කලර්ස් තුන නැත්තම් ප්‍රාථමික වර්ණ තුන යූස් කරලා මේ බ්‍රවුන් කලර් එකට ඇඩිෂනල් රෙඩ් ඇඩ් කළා නම් ගොඩක් වෙලා ටෙරාකෝටා කලර් එක හැදෙනවා. බ්‍රවුන් කලර් එකෙන් මට ටෙරාකෝටා කලර් එකක් තියෙනවා. ටෙරාකෝටා කියන්නේ මැටි වලින් හැදෙන ප්‍රොඩක්ට් එකක් තමයි ටෙරාකෝටා කියන්නේ. ඒ කලර් එක අපි ගත්තොත් ඒ ගොඩක් වෙලාට මැටි කියන එක දුඹුරු පාට සමාන කලර් එකක් තමයි ගන්නෙ. ටෙරාකෝටා කලර් එක අපි ලිවිං රූම් එකේ යූස් කරන එක ගැන අපි කිව්වොත් එතෙන්දී අපිට ගොඩක් අපිට තියෙන තරහ යන ස්වභාවය වැඩි වෙනවා. ඊට අමතරව අපිට එතන තියෙන අපිට රස්නේ අපිට ගොඩක් වැඩියෙන් අපිට දැනෙන්න පටන් ගන්නවා. සහ අපිට එතෙන්දී අපිට ගොඩක් අපි ගත්තොත් දැන් අපිට එතකොට අපේ තියෙන බ්ලඩ් අපේ එතකොට යන අපේ සර්කියුල එක අපිට වැඩියෙන් අපිට යනවා වගේ තේරෙනවා. සහයෙන් වෙනවා. ඒක වෙන heart rate එක වැඩි වෙනවා. අපි ඒකට react කරන ප්‍රමාණය වැඩි වෙනවා. ඒ වගේ දේවල් නම් අපිට red color එකෙන් terracotta color එක අපිට ගන්න පුළුවන් වෙන්නේ. අපි එතකොට living room එකට අපි සාමාන්‍යයෙන් අපි use කරනවා සමහර තැන්වලදී. අපිට ඒක ලොකුවටම wall එකට use කරන එකට මම එච්චරම ඒක අනුමත කරන්නේ නැහැ. මම ඒක ගොඩක් use කරන්නේ paint එකකට තමයි terracotta color එක red color brown color එක මම ගොඩක් use කරන්නේ මම design එක කරනකොට. living room එක නම් මම ගොඩක් use කරන්නේ painting වල තමයි use කරන්නේ. එහෙම නැත්නම් pillow එකකට ඒ වගේ දෙයකට නම් මම terracotta color එක use කරන්නේ. grey color එක දැන් ගොඩක් කඩේ use කරන grey වෙනුවට titanium තමයි use කරන්නේ. මොකද හේතුව titanium color එකත් grey color එකට similar යන හින්දා. සහ grey color එකේ අපිට තියෙන ලොකුම benefit එක තමයි කුණු පේන්නේ නැහැ. ඒ කිව්වේ හේතුව අපි ගත්තොත් සාමාන්‍ය plug එකක් ගාව දන් කිව්වොත් අපි light switch එකක් ඒ වගේ දෙයක් ගාව අපිට පේනවා අපිට නිතරම කුණු බැඳෙනවා. එතකොට අපිට grey color එක ඇතුළේ අපිට ඒ තියෙන අපිට කුණු දූවිලි අපිට මොකුත් පේන්නේ නැහැ. සහ මේන්ටේන් කරනකොට අපි මකුළුද පේන්නේ නැහැ. ඒ වගේ දේවල් සාමාන්‍යයෙන් grey color එකකට අපිට දාග ගන්න පුළුවන්. සහ grey color එක අපි ගත්තොත් ඒකේ අපිට පොඩ්ඩක් අපිට අඳුරු ස්වභාවයක් තමයි පේන්නේ. අපිට ලොකු එළියක් අපිට grey color එක පේන්නේ නැහැ. හැබැයි ඒක tone එක මත depend වෙනවා. අපි තොරණ grey color එකේ එක tones තියෙනවා. ඒක variations තියෙනවා. ඒ මත ඒ grey color එකේ වෙනස් වෙනවා. ඒ තමයි grey color එක අපි ගත්තොත් use වෙන්නේ. living room එකක wall එකකට grey color එක use කරාට ඒක ලොකු effect එකක් නැහැ. ඒ වුණත් අපි තවත් වීඩියෝ එකකින් අපි හමු වෙමු.